ඉතින් සුබ දවසක් වේවා. ශගීකාවින් මල්ටි එඩියුකේෂන් YouTube channel එකේ කැටයම් කලාපයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවට මම අදත් දින ලස්සන කැටයමක්. ඉතින් මම කොලේ නමන විදිය මේ වෙනකොට සියලුම වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට හතර කොලයක් හතර කොන නැත්තම් විකර්ණකින් එකට ආවෙන පරිදි නවන්ටවා මේ වෙනකොට හොඳින්ම දන්නවා. ඒ කියන්නේ මම හිතනවා හොඳ ප්‍රැක්ටිස් එකක් ඇති කියලා. දැන් මේ විදිහ නමාගත්ත කොලේ නැවත දෙකට නමන්න. හරි, ඒ කියන්නේ විකර්ණ වලට සම්බන්ධ වෙන නාප කොලයක් මේ විදිහට ත්‍රිකෝණයක් ආකාරයට පේන පරිදි නමා ගන්න. දැන් මම මේ කැටීමේ අද බලාපොරොත්තු වෙන්නේ මේ අවුට්ලයින් එක ඉතිරි වෙන්න තියෙන විදිහේ ඩිසයින් එකක් ඇඳගෙන කපන්න තමයි. ඒ කියන්නේ අපි හරියට ස්කෝලයක් ගත්තාම වෙනදා අපි වට කපල ඉවච්චලා මලක් හරි මොකක් හරි එක විතරක් මේ පිළිඹු වෙන්න කපන්නේ. අද මම මේ සයිඩ් එක මේ උඩ සයිඩ් එකේ ඉතිරි වෙන්න ඩිසයින් එකක් අඳින විදිහට තමයි කියලා දැන් යන්නේ. අපි බලමු. එහෙම ඇඳාම මේ දිග අරපුවාම මේ උඩ සයිඩ් එක හතර වටේටම තියෙනවා. මෙහෙම උඩ සයිඩ් එක කොහොමද ඔය වගේ අඟල් සෙන්ටිමීටර් භාගයක් විතර තියෙන තමයි අඳින්නේ. ඒතර මම ඒක පොඩි ඉරි කැල්ලක් යන්නේ ඒකයි. ඒක මට ඉදිරියේදී ඕන වෙන නිසා. ඊට මම මෙහෙම ඩිසයින් එක අඳිනවා. මම හැමදාම කියන මේ මං උඩ මහත පැන්සලක් අරන් තියෙන්නේ ඔයාලට පේන්න. හරි, මේ උඩ මං ඉරක් ඇඳන්නේ. එතකොට ඒක ඇඳේ ඒකෙන් තමයි අවුට්ලයින් එක සීමා වෙන්නේ. ඉතින් මේ මං කියන්න කියේ උඩ හීනි පැන්සල් පෑන් එකකින් වගේ ඔයාලා අඳින්න. රයිට්. මේකේ මේ තියෙන ඉර තියෙනනේ, මේ ඉර සමාන්තරව මෙහෙටත් එන්න ඕනි. එතකොට ඔය ඉර මෙතන ඉඳන් මෙහෙට ඇවිල්ලා මෙතනින් අපි පෙත්තක් දාමු. ඔය ටික කැපිලා යන්න ඕනේ. දැන් වල වෙන නැති අපි කැටයම් කපා අඳගෙන ඉවරයි. දැන් මේ කැපිලා ඉවත් වෙන්න ඕනි කොටස් දැන් ඔයාලා දන්නවා. මම හිතන්නේ දැන් අපි ගොඩක් කැටයම් කපලා තියෙන දැන් ඇඳාට පස්සේ මේ උඩ ඉර ඉතිරි වෙන්න ඕනි. හරිද? උඩ ඉර කැපිලා යන්න බෑ. එතකොට මේකේ මම කැපිලා යන කොටස් පාට කරලා පෙන්නන්න. මේ ටික කපලා ඉවත් කරගන්න. ඉතින් තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. එතන මම මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වලට like එකක් දාන්න. මොකද තවත් අයට මේක බලන්න ඒක උදව්වක් වෙන්න පුළුවන් නිසා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට like එකක් දාගෙන ඉදිරියට යන්න.
මේ වගේ තැනක් කපද්දී අපි එහෙම නමලා පොඩ්ඩක් ඒක පළුදු කරගෙන පතිපිටු උඩ දාලා කපා ගන්න පුළුවන්. right. මේක තමයි අපි කපාගත්ත කැටයම. ඉතින් මේකේ ඔයාලට පේන ඇති මම ඊට පෙර ඔයාලට කියලා දුන්නේ වට එක්ක සාපේක්ෂව වෙනසකට තියෙන මේකේ අවුට්ලයින් එක එහෙම තියෙනවා. ඉතින් මේකද අපි වෙනත් කලර් කොලයක් තියලා බැලුවොත් මේ බලන්න ලස්සන කලර් මැච් වීමක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපි සාමාන්‍යයෙන් මම ගොඩක් වෙලාවට මේ වෙසක් කූඩු වලට ඩිසයින් කරලා කැටයන් කපවන්නේ. එතකොට සුදු ඩ්‍රෝවින් එකේ නැත්නම් සුදු ටිෂු එකේ කළු ඩ්‍රෝවින් කොලයක ඇඳලා මේ විදිහට කැටයමක් කපලා තියලා බලන්න හරිම ලස්සනයි. දැන් තවත් වීඩියෝ එකකින් මම හැමෝම බලාපොරොත්තු වෙනවා අදට සමු ගන්නවා. ඉතින් මේ මම මෙතන දාලා තියෙන කාඩ් වලින් මේ වීඩියෝ වල දාලා තියෙන කාඩ් වලින් ඔයාලට පුළුවන් අනිකුත් වීඩියෝත් බලලා මේ වගේ ලස්සන ඩිසයින් බලන්න.